Hello ළමයි, welcome to Life with Hansi YouTube channel. ඉතින් මගේ වෙසක් දවස කොහොමද ගෙවුනේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්නයි මේ vlog එක. ඉතින් උදේම අපි අපේ යාළුවෝත් එක්ක එකතු වෙලා බවුවන් වෙනුවෙන් චූටියට පොඩි වැඩක් කරා. ඉතින් ඒකේ චූටි වීඩියෝ ක්ලිප් ටිකක් මට හිතෙනවා ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔහොමයි ළමයි. ඉතින් උදේම නැගිටලා ඉතින් චුට්ටක් ගියා අපේ බව් යාළුවන් වෙනුවෙනුත් දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔය අතරතුර ඉතින් බව් ගොඩාක් හම්බුණා. එයාලට අපිට පුළුවන් විදිහට අපි ඒ දේ කරා. ඉතින් ඒ අතරමඟ අපිටත් දන්සල් වඳින්න හම්බුණා. දන්සල් ඇඳා. ඒත් එක්කම අපේ ලොකු වැඩ වගේක් වුණා. ඒ වගේම අපේ ගෙදරත් මඤ්ඤොක්ක දන්සලක් තිබ්බා. ඉතින් ඒකෙත් මම චූටි වීඩියෝ ක්ලිප් ටිකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මේක දැම්මේ. ඉතින් ගොඩක් දිග වීඩියෝ එකක් ගේන්න හම්බෙන්නේ නැහැ. මොකද පොඩි වීඩියෝ කැලි ටිකක් මෙහෙම කරගත්තා. ඉතින් ඔය ලස්සන හැමතැනම ලස්සනට සැරසලා තිබ්බා. තොරණවල් පහන් කෝඩු හරිම ලස්සනට තිබ්බා. ඉතින් වෙසක් එක හරිම ලස්සනයි ළමයි. මම දන්නේ ඒක පාරට බහින්න ඕනේ ඒක ෆීලිං එක දැනෙන. ඒක මාර ෆීලිං එකක්. ඉතින් බෞද්ධයෙක් වෙන අපිට හරිද? ඒක අමුතුම වයිබ් එකක්. ඉතින් රෑ වෙන්න ගියා කොළඹ පැත්තේ. කොළඹ පැත්තට ගිහිල්ලා කොළඹ පැත්තෙත් ලස්සනට වෙසක් තිබ්බා. ලස්සන ජාතක කතා එක දේවල් වලින් නිරූපණය කරලා තිබ්බා වෙසඟේ සැබෑ මාර්ථය. ඉතින් ඒක මාරම ලස්සනයි. මාරම ලස්සන විදියට පහන් කූඩු තොරණවල් එතකොට බල්බ් වැල් වලින් පවා ඇත්තටම මාර ලස්සනට වෙසක් තිබ්බා. ඒ වගේම තමයි රටේ මිනිස්සු ගොඩාක් හැම තැනම දන්සල් තිබ්බා. දන්සල් අපිත් ඇඳා. ඉතින් හැමෝටම හොඳ කාලයක් වෙන්න ඕනේ. හැමෝටම තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔය අතර මගේ ඉතින් ලස්සන පහන් කූඩු තිබ්බා. පහන් කූඩු වල ෆොටෝස් එහෙම ගත්තා. ඒව මාරම ලස්සනයි. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඉස්සරහට. ඉතින් ඒ වගේම තමයි ඒ දේවල් වල ලස්සන කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ එක දේවල් වලට ආවේනික ලස්සන කතා ප්‍රවෘත්ති ගොඩාක් තිබ්බ ළමයි. ඉතින් ඔයාලට වීඩියෝ එක බලනකොට ඒ දේවල් තේරෙයි සමහර විට ඔයාලා හරියට බැලුවොත්. ඉතින් යම් කෙනෙක්ට යම් කිසි හේතුවක් මත එහෙම නැත්තම් ගෙදර වාහනයක් නැතුව එහෙම නැත්නම් යාළුවෙක් නැතුව, Tamanට යන්න කෙනෙක් නැතුව, ලෙඩක් දුකක් වෙලා මොකක්ම හරි ප්‍රශ්නයක් නිසා යන්න අපහසුයක් තිබ්බනම් මේ අවුරුද්දේ වෙසක් බලන්න. ඉතින් ඔයාලා හැමෝටම ලබන අවුරුද්ද වෙනකොට ඒ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඔයාලා ආස විදියට ජීවත් වෙන්න, ආස විදියට හැමතැනම ගිහිල්ලා හැමදේම බලන්න ඒ ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙලා ඉතින් ඔයාලට බලන්න යන ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්නකො ළමයි ලස්සනයි නේද කූඩු උනත් ලස්සන කූඩු ටිකක් තිබ්බ නිර්මාණය කරලා. ඇත්තටම ඒවල කැටයම් දාන්න පවා මිනිස්සු මාර විදිහටම මහන්සි වෙලා තිබ්බා. මාරම ලස්සනයි. මාර දීප්තිමත් මාර ලස්සන ආලෝකයක් තිබ්බා. ඒ වගේම තමයි ළමයි මේ හොල්මන් මන්දිරය වල නැත්නම් භූත මන්දිර ඕවලට ගියාමත් ඉතින් චූටි දේවල් වෙනවා. භූතයෝ ඇවිල්ලා ඉතින් අර ටොෆියක් එහෙම දුන්නා මට. අපි පොලිමේ ඉන්නකොට දුන්නා. ඉතින් ඔහොම තමයි ළමයි හරිම ලස්සනට දවස ගියා. දැන් ඔය ගෙදර යන ගම. ඉතින් thank you මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.